දැන් වසන්ත සමරසිංහ sorry විවසායක වසන්ත සමරසිංහ කියනවා හැම වෙලේම දැන් නිවැරදි නම එතුමා වෙනුවෙන් භාවිතා කරන්න. හැමෝම අද ඉඳලා වසන්ත සමරසිංහට අපි අමතන්නේ කොහොමද? කෝටිපති ව්‍යවසායක. නෑ ව්‍යවසායක කිව්වහම මචං මේ ඔය බෙලි මල් කොළ කැඳ විකුණන වුණත් ව්‍යවසායකයෝනේ. දැන් ඒතර ඒ හිතර නෙමෙයි ඉන්නේ. දැන් ඔයා දැන් ඔයා දැන් මේ බලපුවා පෙන්නපු වීඩියෝ අනුව මම දැන් අද තමයි මේක මම දැන් තාමට දරා ගන්න බෑ මේ ෂොක් එක. කෝටිපති ව්‍යවසායකයෙක්. හැබැයි මේ කෝටිපති ව්‍යවසායක මත දැන් දිලිත්ගේ පක්ෂෙත් නෙමෙයිනේ. අර ව්‍යවසායකයෝ ඉන්න පක්ෂෙත් නෙමෙයි නේද? මේ තාම ලස්සන වීඩියෝ එකක් තියෙනවා බලන්න මෙයා ගමට ගියාම කොහොමද මිනිස්සු මේ කෑම ටික දෙන්නේ අනම්මනම් දෙන්නේ කියලා වීඩියෝ එකක් තියෙනවා. අපි මම මෙතන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් රත්නපුරේ අය තමයි මගේ තෙල් ටික ගහන එක එනකොට කෙසෙල් කනක් කපලා දාන වාහනේට එහෙම නැත්නම් එළවලු ටිකක් දෙන්න පුළුවන් දෙනවා. හාල් තියෙනවා හාල් ටිකක් දෙනවා. එහෙම දෙනවා. අනුරාධපුරේ ගිහපුවම හාල් ටිකක්, පොල් ටිකක්, කුරුණෑගල පුත්තලම පැත්තට ගියාම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බ වෙනවා. ඒතකොට ඒවා බඩ ද්‍රව්‍යමය. ඊට අමතරව වාහනේට තෙල් ගහන්න ඒගොල්ලෝ තමයි බලන්නේ. උනට පුත්තලමින් මං ගියා දා රුපියල් 3000ක් හම්බුණා. මම රත්නපුරේ ගියා මට එදා රුපියල් 2000ක් හම්බුණා. මම හම්බන්තොට ගියා මට රුපියල් 5000ක් හම්බුණා. මම එතකොට පුත්තලම ගිය දාසේ රුපියල් 3000ක තෙල් ගහලා තියෙනවා. මට මොනවා හරි වැඩක් තියෙනවා නම් අමාරුවක් තියෙනවා නම් අපි හිතමුකෝ හදිසියේ ගෙදර දොරේ කෙනෙකුට ලෙඩක් වෙලා නැත්නම් මගේ කෙනෙකුට අසනීපයක් වෙලා ඔපරේෂන් එකක් කරගන්න වෙලා. ඒතර මම පක්ෂයට කියනවා. එතකොට අපි බලනවා කොහොමද අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක කැම්පස් වල හිටපු යාළුවෝ ඉන්නවා. ඉතින් අපි බලනවා යාළුවන්ට කතා කරලා මෙහෙම වැඩක් තියුවා. අපි උදව් කරනවා. දැනුත් මම විශ්වවිද්‍යාලයේ ඉඳන් මේ දැන් අවුරුදු 15ක් ඉවරයි විශ්වවිද්‍යාලය අවුට් වෙලා. ඒතර මේ 15ේම කඩේකින් රෙදි ගන්න ගිහිල්ලා නෑ මම බොහොම කලාතුරකින් රෙදි ගන්න යන්නේ. තැනකට යනකොට දැන් මම ගිය සතියේ හම්බන්තොට ගියා. මට එනකොට ෂර්ට් එකක් අරන් තිබ්බා අපේ පක්ෂේ සහෝදරයෙක්. ඉතින් ඒ විදිහට යාළුවෝ හම්බුනහම අවුරුද්දට අපේ වෘත්තීය සමිති ශාඛාවල සහෝදරවරු විශේෂයෙන් පොදු හැඟීම් මත අපි ඒක හදලා ඒගොල්ලෝ දන්නවා අපි ජීවත් වෙන විදිය. ඒකට පස්සේ මචං ස්ක්‍රීන්ෂොට් එකක් තියෙනවා. වෙඩින් එකට කෝටිපති විවසායක වසන්ත සමරසිංහ වෙඩින් එකට ගිහිල්ලා වෙඩින් එකට ගිය එක අදාව දිනවා. තෝට පෙට්‍රල් ගෑවෙත් මම තෝට මෙච්චර සල්ලි තියනවා මම සාක්කුවට 5000ක් දැම්මා කියලා. මචං මෙන්න පොරවල් මම සාර්ථක මිනිසුන්නේ. මචං දිලිත්ලා කවුද? සාර්ථක මිනිස්සු. සාර්ථක මිනිස්සු. මම හිතන්නේ දිලිත් පක්ෂ වහන්න වෙනවා. අන්න එනවා. මොකද දැන් දිලිත් පක්ෂයක් හදාගෙන යනවා. මේ අපිටයි ආණ්ඩුවටයි විරුද්ධව ව්‍යවසායකයන්ගේ රාජ්‍යයක් නිර්මාණය කරන්න. ඒක නිර්මාණය වෙලා. ඔව්. දිලිත් ඔයාලා මේ අන්න ව්‍යවසායක රාජ්‍ය නිර්මාණය වෙලා. ඔව්. දැන් ඒ කියන්නේ මේ රාජ්‍ය දැනටමත් දැන් වසන්ත සමරසිංහ ව්‍යවසායකතුමාගේ ගරු ඇමතුමාගේ විතරනේ දැන් ඔය. ඒතර අනිත් ව්‍යවසායකයන්ගේවත් දැන් එළියට එයිනේ නේද? ඔව් ඔව් දැන් එළියට ගන්නේ. අනේ මන්. ඒවා තියෙනවලු. මේ ඔක්කොම තියෙනවලු මේ වෙබ් වලින් මේ ගත්ත ඩීටේල්ස් තියෙනවා. මේ රයිට් ටු මං හිතන්නේ ඉන්ෆර්මේෂන් එක ඇතුළත ගන්න ඇත්ත. ඉතින් අපි සුබ පතනවා. ඔව්. අපේ කෝටිපති ව්‍යවසායක අලුතෙන්ම වසන්ත සමරසිංහ මහත්මයාට මේ රටේ ව්‍යාපාරික පන්තියට ඔබතුමාද ඇතුල් වුණා. ඒ ජනතා ආශිර්වාදයත් එක්ක මට නම් බොක්කෙම ඇත්තම සන්තෝෂයි. මෙතනින් එහාට ඔබතුමා ඔය හචාපචා වැඩවල වැඩි වෙන්න එපා. ඔබතුමා දැන් ඔය රොටරි ක්ලබ් ලයන් කප් වගේ වැඩ බැඳෙන්න. ඔව්. එතකොට චේම්බර් ඔෆ් කොමර්ස් වගේ ඒවත් එක දැන් ඔබතුමා ගනුදෙනු කරන්න පටන් ගන්න ඕන. එතකොට හොඳ ජිම් එකකට යන්න ඕනේ. හොඳ ජිම් එකකට යන්න පොඩ්ඩක් හොඳ වාහනයක් ගන්න ඕනේ. වාහන එතුමාට හැමදාම එතුමාද අර ආපු වෙලාවෙත් එතුමාට අනිත් වාහන ටික පෙන්නලා එතුමා රේන්ජ් රෝවර් එකෙන් ගියේ. ඉතින් එතකොට එතුමා විශේෂයෙන් මේ පාරම්පරිකව ඔබතුමාගේ මේ පාරම්පරිකවනේ ආවා කියන්නේ නේද? ඊපස් එකතු කරලා තියෙනවා. එතකොට ඔබතුමා මම දන්නවා ලබන සතිය ඔබතුමාගේ ටැක්ස් ෆයිල් ටිකත් පෙන්නයි. පෙන්නලා අපේ අයට කනට ගහයි ඔබතුමා. මෙන්න අපි ගියපු ටැක්ස්. නේද? ටැක්ස් ගෙවන්න එපා නේද? අපි ගියපු ටැක්ස් මෙන්න. එතකොට විශේෂයෙන් මේ වගේ නොමග යවන සුළු වීඩියෝ එක අර පෙන්නපු. අර එක එක ගම්වල කට්ටිය කෙහෙල් කන් දාපුවා, පරිප්පු දාපුවා. ඒවත් එතකොට මම හිතන ඔබතුමා ගෙනිලා ආපහු ඒ ටික පක්ෂ කාර්යාලයට වගේ දෙන්න ඇති. එතකොට එතන ඒවා ටික පොඩි ලේඛනයක ලියලා නැති බැරි අයට බෙදා හරින්න ඇතිනේ. ඔව්. මෙතුමා මේවා ගන්න විදිහක් නැන්ති. මෙතුමා කෝටිපති ව්‍යාපාරිකයෙන්නේ. තෙල් ටික ගහලා තෙල් ටික උනත් අයපහු ගිහලා බූලියකින් බැරල් එකකට ඇදලා ඒ ටික ඒවා නැති අයට උදාහරණයක් විදියට විජිත හේරත් ඇමතුමා වගේ ඇත්තටම දුප්පත් අයට. ඔව්. ඒ වගේම දැන් මේ අද තව එකක විජිත හේරත් ඇමතුමා දීලත් නෑලු මේක. ඒ කියන්නේ අර මොනවාද වැත්කම් බරකම් ප්‍රකාශය දීලත් නෑලු.